යනවා. හයියෙන් කතා කරනවා. මොකද පාන්දර යන ගමන් ඉන්නේ. අද හයි. අපි අද ගමනක් යන්න හදන්නේ. වාහන සද්ද නිසා මම වැඩි කතා කරන්නේ නැහැ. අද දවසේ මොකද වෙන්නේ කියලා අපි බලමු. අද අපි අගනුවර යන හදන්න යනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අද අපි හවස් වෙනකන් ඉන්න තමයි හිතාන ඉන්නේ ශ්‍රීමා බෝධීන් වහන්සේ වඳින්න කලින් බලන්නකො මේ දෙන්න මොකද කරන්නේ කියලා. තමන්ගේ උසට මල් මාලයක් හදා ගන්නයි. ඒ වෙලාවේ වගේම මේ කප්පු පූජාවක් තිබ්බා. තමන්ගේ උසට පූජා කරන්න මල් මාලයක් හදවුවා. ඊට පස්සේ අපි ශ්‍රීමා බෝධීන් වහන්සේ වඳින්න යන්න කලින් පහන් පත්තු කරන්නවා කියලා ආව මෙතෙන්ද. ටිකක් කළා ගියාට පස්සේ බලන්නකො අපිට වෙන දේ. එක පාටම වහින්න ගත්තා. ඉතින් අපි පහන් පත්තු කරලා ඉවර වෙලා ශ්‍රීමා බෝධීන් වහන්සේ වඳින්න වැස්සෙම යන්නම් කියලා තමයි හැදුවේ. අනුරාධපුරයට මහා වෙලාවට වහිනකෝ හරියට අනුරාධපුරයට මේ වෙලාවට වැස්ස. ඒත් අපි සැලෙන්නේ නැහැ වැස්සට. අපි වැස්සෙම උඩට ආවා. හයියෙන් වහිනවා පායනකන් ඉඳලා යනවා කියලා තමයි හැදුවේ.
අපි ඉතින් මෙතන වෙලා හිටියා වැස්ස පායනකම්. වැස්ස ටිකක් පායවුවා ඊට පස්සේ. බිම බලන්නකො එක කොලයක්වත් නැහැ. මාරම ලස්සනයිද? ඊට පස්සේ අපි පිරිකර ගන්න ආවා. මෙතනින් තමයි අපි පිරිකර ගත්තේ. දැන් යදි පාල. දැන් අපි රුවන්වැලි සෑයට අවිදුමු තුන්පා. තුනන්නේ. හතක්ද? බෝධි වහන්සේ ආයේ හැම අවුල නැහැ කීයක්. හදිසි නෑ අම්මටම හදිසිද? ඉතින් අපි දියබෙරළේ මල් ගත්ත. මේ දියබෙරළේ මල් වලත් කතාවක් තියෙනවා. අපේ සක්‍ර දෙවියෝ ඉන්නවනේ. සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කිසිම දෙයක් නැති වෙලාවේ පරවෙච්චි මේ මල් මගේ මිටක් තිබිලා පැන් ඉහලා දුන්න නිසා තමයි එයා එක ආත්මයක සක්‍ර දෙවියලා ඉපදිලා තියෙන්නේ. ඉවරයි. දැන් අපි යන්න තමයි හදන්නේ. සෙරප්පු ගන්න හදන්නේ. සෙරප්පු අරගෙන හැම අපි ගෙදර යනවා. උදේ වැස්සට දැන් හොඳටම අවුව. ඒ නිසා ඉතින් හොඳයි. නැත්තම් ඉතින් වැස්සේ ආපහු දෙවෙන්න වෙනවා.
අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එක ගාව තමයි තියෙන්නේ. එහෙනම් අද ලොග් එක ඉවරයි. පරිස්සමට ඉන්න ඕනේ හැමෝම. බයි. ලොග් එක මෙතනින් ඉවරයි. හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. බයි.